Hello, welcome to my YouTube channel. ඉතින් අද ගෙනාවේ චූටි vlog එකක්. මේ මම නිවාඩු දවසේ අපි පොඩි මේවා එකක් තිබ්බා. ඒකට යන ගමන් තමයි ඉතින් ඉදිරි දවසක අපි කැම්ප් එකක් තිබ්බා. ඒ කියන්නේ හැම මේවාකින්ම ඇවිල්ලා මේ මොනවද මේවාකින් ඇවිල්ලා කරන එකක්. ඉතින් දෙක කියන තේරෙන්නේ නැහැ. කොහොම හරි මම ගිහින් දැන් මෙයා අයියා උදේ මම වැඩ කරන තැනට ගියා. එතනින් අපි ඊට පස්සේ අපේ වාහනයක අපි ඒ තියෙන තැනට ඒ කැම්ප් එක කරන තැනට අපි ඉතින් ගියා. ඉතින් සුපුරුදු පරිදි අදත් ඉතින් සුපුරුදු පරිදි ඉතින් මට කියන්න වෙනවා මට පිටින් එන්නේ තද්ද ගණන් ගන්න එපා කියලා. අපි ෂෙඩ් එකෙන් තෙලුත් ගහගෙන අපි ඉතින් ගියා අපි තියෙන තැනට. මම අදිත් ටිකක් වෙලා ගිහින් තිබ්බේ. ඉතින් අපි එතන වීඩියෝ කර හිටියේ නෑ මම. අනිත් මට ලැජ්ජයි කට්ටිය ඉද්දි වීඩියෝ කරන්න. ඉතින් අපි මෙහෙම තමයි ගියේ. ඒ තියෙන තැනට එදා අපි පොඩි කීප දෙනෙක් විතරයි ගියේ. අපි ඉතින් ගියා. අපි ඉතින් ගියාට පස්සේ අපිට උදේ කෑම විදිහට කිරිපත් එහෙම තිබ්බා. මං ආසෝනේ වඩේ කන්න වඩේ ඉතින් කාලා අපි කොහොම හරි අපේ බස් එකේ තමයි මේ අපේ වැඩ ටික කරගත්තේ. මෙහෙම තමයි උනේ. ඉතින් කොහොම හරි ගොඩක් කළා තිබ්බා. තමයි ඉතින් උනේ ඒකල ඉතින් දවල් කෑම එක දවල් කෑම ගද්දි ගොඩක් බඩගිනි හිටියේ උනාට මේක හිතන තරම් රහට තිබ්බේ නෑ. දැන් ඉතින් අර එපා වෙන මෝඩ් එකක ඉන්නේ. කෑවට පස්සේ බඩත් පිරලා අමාරුයි. තමයි ඉතින් මේ වුණේ. මම හොරෙන් වීඩියෝ කරගන්න හදනවා මේ ඒ වුණාට මේ අනිත්ට පේන්නේ නැතුව මේ කියන්නේ අනිත්ට ඒක නෝට් වෙන්න දෙන්නේ නැතුව වීඩියෝ කරගන්න නැතුව ලැජ්ජයි මට. කරගන්න බැරුව නැහැ. ඉතින් හරියට මේ පුළුවන් වුණ ටිකෙන් තමයි මෙහිම හැදුවේ. හරි කොහොම හරි ඉවර වෙද්දී 5ට වගේ වුණා. අපි ඔෆිස් එකට ඇවිල්ලා එද්දී මේ බස් එකට එද්දී 5:00 වගේ මම මේ බස් එකට නැගලා තමයි පොඩි වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. මම එහෙම ගියපු පළවෙනි පාර. ඉතින් මම ගෙදර ආවා. ගෙදර එද්දී ඇත්තටමයි කාමරේ එහෙම අපායේ වගේ. මොකද මම අස් කරලා මුකුත් කරලා ගියේ නෑ. උදේ 8 වගේ වෙද්දී එතන ඉන්න ඕනේ කියපු හින්දා මම එහෙම ගියා. ඒකලා මම ගෙදර ආවට පස්සේ අම්මලා පුංචිලා ගෙදර යන්න ලෑස්තිලා හිටියේ. ඉතින් මමත් අම්මලත් එක්ක ගියා. අපේ ගෙවල් ළඟම තමයි යාළුවෝ ඉන්නේ. මේ අහන්න මේ පාර දිගට යනකම් ඉතින් එක කියව ගියා. මං කොහොමද යන්නේ අරන් එළියට කොහෙද අපි යන්නේ? අපි යනවා මේ වෙලාවේ ඒ නංගිට අසනීප වෙලා බලන්න. කොහෙද යන්නේ? එන්න අපි තාත්තා වෙන්න නෑනේ. කොහෙද යන්නේ? අපේ තාත්තා කොහෙද යන්නේ කියලා මම මාසෙට යනවා. ඒක තමයි මට දැන් ලැජ්ජයි දාන්න තුනට ඉතින් දැම්මා. හරි හරි දිනේට පුතත් නෑ නේ ආවෙත් නෑ උදේ කවදාද බෙන්නේ මේකප් ෆිල්ටර් පුංචිලා ගෙදර ගියාට පස්සේ අපි ආප්ප කෑවා. තව තේ බීලා එහෙම ගොඩක් වෙලා හිටියා. 9 විතර වෙනකන් ඉඳලා තමයි අපි ගෙදර ආවේ. ඒ ඇවිත් මං කාමරේ ඔක්කොම අස් කරා. පහුවදා ආයෙ වැඩට යන්න ඕනේ. ඉඳ යුනිෆෝම් එකේ ඉඳන් කරලා මට හරි මහන්සියි. දැන් මූණ පේනවනේ. නේදිත් මන්තයි හෙට ආයෙ වැඩ. ඉතින් එහෙම තමයි ඒ දවස් ගෙවුනේ. මේ තියෙන්නේ ඉතින් මගේ කාමරේ. හරි ඉතින් ආයෙත් ඊළඟට වෙසක් vlog එකත් පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් තමයි තියෙන්නේ. ඒකෙන් මම හදපු විදිහට හදලා තියෙන විදිහටින් දාන්න. එතකන්
සතුටින් පරිස්සමින් ඉන්න කියලා ඉල්ලනවා. බයි. තව ඔයාලා කැමති නම් කැමති විදිහේ වීඩියෝස් තියෙනවා නම් ඔයාලා ආස විදිහේවා මට කියන්න. එතකොට අපි බලමු මේ වගේම මේකේ තියෙන අඩුපාඩු කියන්න. එතකොට අපිට ඒවා හදාගෙන ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් කොණ්ඩේට තෙල් දාලා දැන් ඉඳා ගන්න තමයි යන්නේ. බයි බයි.